ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් විහඟ ඒවි වෙතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ Google Veo 3 free පාවිච්චි කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරගන්න දින ඔයාලා browser එකක් මේ විදිහට open කරගන්න එක. මගේ ළඟ තියෙන Chrome browser එකෙන් තමයි මම විදිහට Chrome browser open කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ Chrome browser open කරාට පස්සේ ඔයගොල්ලෝ පේන ඇති Google Vids කියලා මෙතන ඇවිල්ලා තියෙනවා. Google Vids එකේ link එක නැත්නම් පල්ලා description එකේ මම දාලා තියෙනවා. එහෙම නැත්නම් සරලවම ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ Google Vids කියලා Chrome browser එකේ search කරලා ඒකේ ඉන්න පළවෙනි link එකට යන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න තියෙන්නේ සාමාන්‍ය විදිහට මේකට sign up වෙලා හෝ sign in වෙලා මේකේ interface එකට එන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න තියෙන්නේ start new video කියන එක මේ විදිහට click කරන්න. එහෙම click කරලා පස්සේ tabs කීපයක් open වෙයි. ඒ tabs කීපය අතරින් ඔයගොල්ලෝ Google Veo 3 Lyrica ඒ වගේ tabs ඔයගොල්ලෝ දන්න tabs ටිකක් open වෙයි. එතනදී ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ brand quit කියන එකට click කරන එක. එහෙම click කරලා පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. ඊට පස්සේ එතන තියෙන Google Veo 3 කියන එක මෙන්න මේ විදිහට එකට click කරන්න. එහෙම click කරලා පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. මෙතන තියෙනවා create from scratch animate and image කියලා එකක්. මෙතනදී ඔයගොල්ලෝ create from scratch කියන ටෙක්ස්ට් එකක් දීලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් animated image එක කරා image එක වීඩියෝ එකක් විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. create from scratch කියන එකට ක්ලික් කරලා ඉවරලා මගේ තියෙන prompt එක මෙතනට copy paste කරලා පෙන්නන්න මේකෙන් ටෙක්ස්ට් එකක් to වීඩියෝ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට copy කරලා paste කරා. දැන් ඔයගොල්ලෝ වෙන ඇති aspect ratio එක තියෙනවා. ඉතින් එතනදී ඔයගොල්ලෝ පුළුවන් ඒ වගේම මෙතන accept ratio එක 9:16 and 16:9 කියන ratio එක ක්ලික් කරගන්න පුළුවන්. මම මෙතන 16:9 කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ generate කරන කියන tab එකට ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට පේන ඇති මේක generate වෙනවා counting system එකක් ඇටියට. ඊට පස්සේ ඔයගොල්ලෝ ඕන නම් මෙතන cancel කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් generate වෙනකම් බලන් ඉඳලා ටික වෙලාවක් දෙන්න මේක generate වෙයි. ඒ වගේම ඔයගොල්ලෝ මෙතන පේන ඇති AI වීඩියෝ ක්ලිප් කියන එකට දකුණු පැත්තේ Veo 3.1 කියලා මේ විදිහට තියෙනවා. එතනින් ඔයගොල්ලන්ට මේකේ version එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙන ඇති මගේ වීඩියෝ ජෙනරේට් වෙලා තියෙනවා. මම මේක drag and drop කරනවා මේ interface එකට. ඊට පස්සේ ඔයගොල්ලෝ පේන ඇති මෙන්න වීඩියෝ high quality වීඩියෝ එකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඒ වගේම මේකේ watermark එකත් මේකට ඇවිල්ලා තියෙනවා. ඔපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell එක all කරන්න. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ animate and image කියන එක අරා image එකක් දීලා වීඩියෝ ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයගොල්ලන්ට මෙතන browse image කියන එකට උඩ click කරලා ඔයගොල්ලෝ image එක මේ විදිහට මෙතන drag and drop කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ ඔයගොල්ලෝ තියෙන prompt එක මෙතන prompt box එකට paste කරන එක විතරයි. ඊට පස්සේ කලින් විදිහටම generate කියන එකට click කරන්න. එහෙම click කරලා පස්සේ generate video කියලා මේ විදිහට ඇවිල්ලා counting system එක යටතේ ඒක counting වෙනවා. ඉතින් ඔයාලට දැන් පේනදී මේ වීඩියෝ එකත් මේ විදිහට ජෙනරේට් කරලා ඉවරලා තියෙනවා. මම මේක drag and drop කරලා play කරනවා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා දැන් ඔයගොල්ලෝ තියෙන ලොකු ප්‍රශ්නය මේක export කරන්න කොහොමද කියලා. මෙතන තියෙනවා file කියලා tab එකක්. file කියන tab එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතන download කියලා එකක්. මෙතන මේ download කියන එකත් ගියාට පස්සේ MP4 MP3 කියලා තියෙනවා. මෙතන MP4 කියන එකට click කරන්න. ඊට පස්සේ මේ විදිහට prepare and download කියලා එනවා. ටික වෙලාවට පස්සේ ඔයගොල්ලෝ file එක මේ විදිහට download වෙනවා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell එක ඕත් කරන්න.